समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्कदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අබින්හං පච්චවෙක්කී තබ්බං. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අපමණ ලෝසතුන් දුක් ගැහැට විඳමින් ගත කළ ඒ දුක්බර ජීවිතයට සතුට සැනසුම ලබා දෙමින් සතුට සැනසුම උදා කරමින් ඒ දුක්ඛිත සත්වයන් සංසාර සයුරෙන් එතර කිරීම පිණිස ලෝකයට පහළ වූ මහා කාරුණික වූ තිලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර උප්පත්තියත් ඒ උතුම් සම්බුද්ධ රාජ්‍යයට පත්වීමත් 45 වසක බුදු කිස නිමා කරමින් අපමණ දෙව් බඹුන්ගේ හැඬුම් මැද පිරිනිවනට වඩිනා ලද්දේ අද වැනි පුන් පොහෝ දිනකයි. මේසා මංගලත්වයක් උසුලන අදවන් දිනක ශාසනික මතකයන් කිහිපයකින්ම ධර්ම දේශනාව ආරම්භ කරන්නම්. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරදී සුමේද තාපසයා නමින් දීපංකර බුද්ධ පාමුලදී උතුම් බුදු පදවිය උදෙසා ප්‍රථම නියති විවරණය ගනු ලැබුවෙත් අද වැනි පුන් පොහෝ දිනකයි. එපමණක් නොව සිදුහත් කුමරු උයන් කෙලිහි සිටින කල්හි සතර පෙර නිමිති අතුරින් ව්‍යාධි රූපයක් දකින ලද්දේ අද වැනි පුන් පොහෝ දිනකයි. ඒ වගේම බෝසතාණන් වහන්සේ මේ ලෝකයට ජනිත වීමත් සමගම ඒ උත්තරීතර ළඳ වූ යශෝදරාවගේ කාන්තක අශ්වයාගේ කාලුදායි ඇමතිගේ ජය ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූයේ අද වැනි පුන් පොහෝ දිනකයි. බුද්ධත්වයෙන් පසු දසමසකින් තම පිය රජුගේ ඇරයුමින් කිඹුල්වත් පුරයට වැඩම කළ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම සොකී ඥාති සමූහයාගේ අතිමානී දුරු කිරීම සඳහා යමා මහ පෙළහැර පානා ලද්දේ අද වැනි පුන් පොහෝ දිනකයි. මේසා පුණ්‍යවන්ත දිනයක ඔය පින්වතුන්ලා උතුම් සීලයක සමාදන් වෙලා මේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ලෝක සත්වයාට මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. මේ ඇහෙන බණපදයක් ගානේම නුවණින් මනසිකාරය කරමින් මේ ධර්ම දේශනාව තුළදීම අපටත් උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාවත් සමගම ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි, මේ ඉමක් කොනක් නැති සංසාරේ ගහගෙන ඇවිල්ලා මහන්සි වෙලා හෙම්බත් වෙලා ඉන්න මේ සත්වයාට බුද්ධෝත්පාද කාලයක් සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක් ධාතු කරඬුවක් වගේ සෑම දිශාවකින්ම තථාගත ධාතුන් වහන්සේලා වැඩ සිටින දේශයක් වගේම ෂණ සම්පත්තියත් කියන මේ හැම දෙයක්මත් එක්ක ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම නම් මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණයක් කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. මේ කෙලවරක් පැනවෙන්නේ නැති අනන්ත සංසාරේ කෙලවර අන්න අතනයි කියලා කියන්න බැරි දුරක ඉඳන් එන මේ සත්වයාට සංසාරේ තමන්ගේ තනියට ඉන්න දෙමව්පිය, දූ දරුවෝ, අම්මා තාත්තා
නෑදෑයෝ මේ කවුරුත් අරගෙන යන්න නම් බැහැ පින්වත්නි. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඔබ යමක් වැපුරුවේද එහි ඵලයමයි ඔබට ලැබෙන්නේ. ඔබ යම් කර්මයක් කරයිද එහි විපාකයමයි ඔබට ලැබෙන්නේ. මේ සංසාරේ යද්දී කම්මස්ස කෝම්හි කර්මය අයිති කරගෙන කම්ම දායාදෝ කර්මයේ දායාද කරගෙන කම්ම යෝනි කර්මය යෝනිය කරගෙන කම්ම බන්දු කර්මය නෑකොටගෙන කම්ම පටිසරණෝ කර්මයම පිළිසරණ කරගෙන යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා යහපත් හෝ අයහපත් කර්මයක් සිදු කරයිද තස්ස දායාදෝ භවිස්සාමීති. එහි විපාකයම එහි ඵලයම දායාද කරගෙන මේ සංසාරේ ගමන් කරනවයි කියලා සසර බිය දකින්නා විසින් නැවත නැවත මෙනෙහි කරනවා කියලා කියනවා. ඒ සත්පුරුෂයාට නම් කිසිම හේතුවක් නිසා අකුසල් කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. පින්වත්නි, මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? මගේ භාග්‍යවතුන් වහන්සේ එක වෙලාවක දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. පින්වත්නි, මෙතන චේතනාව කියලා කියන්නේ කායිකෝත් වාචසිකෝත් මානසිකෝත් මේ හැම ක්‍රියාවක්ම සිද්ධ කරද්දී ඒ ක්‍රියාවන්ට උත්සාහය ඇති කරවන්න සිතේ යම් විශේෂ ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. මේ ශක්තියට තමයි අපි කියන්නේ චේතනාව කියලා. මේ චේතනාව හරියට සෙන්පතියෙක් වගේ. හැම සිතකම ඇතිවෙන මේ චේතනාව කියන චෛතසිකය හරියට යුද සෙන්පතියෙක් යම්සේද ආයුධ සන්නද්ධ කරගෙන ඉදිරියට පැමිණිලා ඒ සේනාවන් ඒ යුදකාරය යොදවන්නේ අන්න ඒ වගේ මේ චේතනාව කියන චෛතසිකයත් හැම තිස්සෙම උත්සාහවත් වීමම ලක්ෂණය කරගෙන පවතිනවා. පින්වත්නි, අපි මේ චේතනාවටම තමයි කර්මය කියලා කියන්නේ. මේ සිතේ ඇතිවෙන සිතුවිලි ක්‍රියාත්මක භාවයට පත්වෙන අවස්ථා තුනක් ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනුශය අවස්ථාව, පරිඋට්ටාන අවස්ථාව, වීතික්‍රමන අවස්ථාව. මේ අනුශය අවස්ථාව කියලා කියන්නේ සිතේ කෙලෙස් ධර්ම නැති අවස්ථාවට. මේ වෙලාවේ සිතේ කෙලෙස් ධර්ම සැඟවිලාවත් නැහැ කියලා කියනවා. පින්වත්නි, නමුත් ඉඩක් ලදොත් කෙලෙස් ධර්ම සිතට නැගීමේ ඉඩක් මේ වෙලාවේ හිතට තියෙනවා. මේ තමයි අනුශය අවස්ථාව. පිනක් හෝ පවක් කරන්න ඔබේ සිත නැඹුරු වෙනවා නම් මේ තමයි පරිඋට්ටාන අවස්ථාව. කුසලය හෝ අකුසලය ක්‍රියාත්මක භාවයට පත්වෙන අවස්ථාවට තමයි අපි කියන්නේ වීතික්‍රමන අවස්ථාව කියලා. පින්වත්නි, අපි මේක අකුසලයේ පැත්තෙන් කතා කරොත් ඔබ හිතන්න ඔබ ගෙදර බුදුන් වඳින ගමන් ඉන්නවා කියලා. මේ වෙලාවේ ඔබේ හිතේ කිසිම අකුසල් චේතනාවක් නැහැ. මේ වෙලාවේ මේක තමයි අනුශය අවස්ථාව කියලා කියන්නේ. පින්වත්නි, මේ වෙලාවේ ඔබේ දරුවා අල්ලපු කාමරේ මහා හයියෙන් සින්දුවක් දාගෙන නටනටා හිටියොත් මේක නිසා ඔබට බාධාවක් ඇති වෙනවා. මේ නිසා ඔබට කේන්තියක් තරහක් ඇති වෙනවා. මේ තමයි පරිඋට්ටාන අවස්ථාව. මේ තරහ නිසා ඔබ ඔබේ දරුවට ගහන්න බනින්න පෙළඹෙනවා නම් පින්වත්නි, ඒ තමයි වීතික්‍රමන අවස්ථාව. පින්වත්නි, අපි හෙමින් උත්සාහ කළ යුත්තේම මේ පරිඋට්ටාන සහ වීතික්‍රමන කියන අවස්ථා දෙකම නතර කරගන්න. කෙලෙස් අනුශය වශයෙන්ුත් ප්‍රහාණය කරපු උතුමන් වහන්සේලාට තමයි අපි කියන්නේ රහතන් වහන්සේලා කියලා. මගේ භාග්‍යතුන් වහන්සේ සීලය කියන එක දැම්මෙම මේ වීතික්‍රමන කියන අවස්ථාව නතර කරගන්නමයි පින්වත්නි. පින්වත්නි, ඔබ හිතන් නැතුව කරන සමහර පුංචි දේවල් වලින් ඔබට කොයි තරම් අකුසල් කර්ම සිද්ධ වෙනවද කියලා ඔබ හිතලා බලන්න. ඔබ මරණ මදුරුවෙක් ගානේ, ඔබ නියපොත්තේ තියලා පොඩි කරන උකුණෙක් ගානේ ඔබට කොයි තරම් අකුසල් කර්ම සිද්ධ වෙනවද කියලා ඔබ හිතලා බලන්න පින්වත්නි. තතෝ නං දුක්ඛ මං වේති චක්කං වහතෝ පදං. ඔබ මේ කරන අකුසල් හරියට ගොනා පසුපස යන කරත්ත රෝදේ වගේ ඔබට කරදරමයි පමුණුවන්නේ. මේ අකුසල් කර්ම මේ කරත්ත රෝදය මේ සතාගේ කකුල් වල හැප්පි කකුල් වල වැඩි ඒ කරත්තේ බරත් එක්කම ආපස්සටම ඇදෙනවා වගේ මේ අකුසල් කර්ම දවසක අනිවාර්යයෙන්ම ඔබට විපාක භාවයට පත් වෙනවා පින්වත්නි. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ යන්න තියෙන ගමන අපිට හරිම පරිස්සමෙන් යන්න වෙන්නේ කියලා. පින්වත්නි, ඔබ ඔය රැස් කරන භෞතික කිසිම දෙයක් ඔබට සංසාරයට අරගෙන යන්න බෑ. කර්මය කියන දේ විතරමයි ඔබත් එක්ක සංසාරේ තනියට ඉන්නේ.
ඔබට මට නෙමේ පින්වත්නි මගේ ලොවී ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බුදු ආත්ම භාවයේදීත් විපාක භාවයට පැමිණිච්ච අකුසල් කර්ම තියෙනවා. මගේ බෝසතාණන් වහන්සේ එක් ආත්ම භාවයකදී සරබූනම් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෝෂාරෝපණය කිරීම හේතුවෙන් උන්වහන්සේ බුදු ආත්ම භාවයේදීත් සුන්දරී පරිබ්‍රාජිකාව නිසා මහා අපවාදයන් වලට ලක් වෙන්නට සිද්ධ වුණා. ඒ වගේමයි නන්ද නම් බුද්ධ ශ්‍රාවකයන්න් වහන්සේ නමකට කාම භෝගියා කියලා අපහාස කිරීම හේතුවෙන් සංසාරෙත් මහා දුකට වැටි බුදු ආත්ම භාවයේදී චින්චිමානිකාව නිසා මහත් වූ දෝෂාරෝපණයන් වලට ලක් වෙන්නට සිද්ධ වුණා. ඒ වගේමයි බීම නම් ඍෂිවරුන් වහන්සේ නමකට කරපු අපහාසාත්මක වචනයක් නිසා බුදු ආත්ම භාවයේදී සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කර මරා දැමීම කියන අභූත චෝදනාවට ලක් වෙලා දවස් 7ක් එක දිගට මහත් දෝෂාරෝපණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. පුස්ස බුදුරජාණන් වහන්සේට කරපු අපහාසාත්මක වචනයක් නිසා මගේ තථාගතයන් වහන්සේට බුදු ආත්ම භාවයේදී 12 වන වස් කාලයේදී එකදු බත් ඇටයක්වත් වළඳන්න ලැබුණේ නැහැ කියනවා පින්වත්නි. පින්වත්නි ඔබ හිතලා බලන්න මේ කියන කර්ම හතරම වචනේ වරද්දගත්ත නිසා විපාක භාවයට පැමිණිච්ච කර්ම හතරක්. පින්වත්නි අද ඔබ කොයිතරම් වචන නිස්කාරණේ පාවිච්චි කරනවද කියලා ඔබ හිතලා බලන්න. කොයිතරම් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිල්වත් ගුණවත් උතුමාණන් වහන්සේලාට දෝෂාරෝපණය කරලා ඇතිද කියලා ඔබ හිතලා බලන්න. මේ කියන වචනයක් ගානේ පින්වත්නි ඔබට රැස් වෙන්නේ අකුසල් කර්මමයි. මේ නිසයි මගේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ පුංචි රාහුල තෙරුන් වහන්සේට කියන්නේ පච්චවෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බං. රාහුල කියන වචනයක් ගානෙම මනස සිහියකින් යුක්තවම කියන්න කියලා. මොකද පින්වත්නි මේ වගේ කර්මය නම් පොඩි නැහැ. එක පාරක් දෙපාරක් නෙමෙයි 100,000 පාරක් ඔබ හිතලා බලන්න ඔබ කියන වචනය ගැන. ඒ වචනෙන් තව කෙනෙක්ගේ හිතක් රිදෙන්න පුළුවන්. තව කෙනෙක් ඒ වචනෙන් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මොකද පින්වත්නි ඔය වචනේ ඔබට අහන්න උනා නම් ඔබට කොයිසා වේදනාවක් දැනෙයිද කියලා ඔබ හිතලා බලන්න. අත්තානං උපමං කତ୍වා තමාවම උපමාවට අරගෙන බලන්න. පින්වත්නි ඔබට ඔය ලැබිලා තියෙන රූපයත් කර්මයේ කියන අච්චුව මත වැටිච්ච රූපයක්. ඔය රූපය ඇති වෙන්නේ රූප සමුට්ටාන ධර්ම වලින්. මේ රූප සමුට්ටාන ධර්ම වලත් ප්‍රධාන වෙන්නේ කර්මයමයි පින්වත්නි. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට ඔය ලැබිලා තියෙන රූපය කර්මය නිසා ලැබුණා කියලා. ඔබේ ඔය ඇස කන කට පිහිටන්නේ කර්මයට ඕන විදිහට. නැතුව ඔබට ඕන විදිහට ඔබේ අම්මට ඕන විදිහට ඔබේ තාත්තට ඕන විදිහට නෙමෙයි ඔය ඉන්ද්‍රියන් පිහිටන්නේ. ඔබ පෙර සංසාරයේ කරපු කුසල් කර්ම නිසා අද ඔබට පේනස් දෙකක් ලැබිලා තියෙනවා. හොඳට ඇහෙන කන් දෙකක් ඔබට ලැබිලා තියෙනවා. ගොත ගොළු නොවි කතා කරන්න පුළුවන් කටක් අද ඔබට ලැබිලා තියෙනවා. නමුත් පින්වත්නි පසු කාලයකදී අකුසල් කර්මයක් විපාක භාවයට පැමිණියොත් ඔය පේන ඇස් දෙක සදහටම පේන්නේ නැතුව යයි. ඔය ඇහෙන කන් දෙක ඇහෙන්නේ නැතිව යයි. ඔය අද වැඩ කරන අතපය හතර එදාට සදහටම වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ කරන හැම ක්‍රියාවකටම විපාකයක් තියෙනවා කියලා. පින්වත්නි ඔබ කරන හැම ක්‍රියාවකටම විපාකයක් තිබුණත් මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නම් කර්මය නිසා නෙමෙයි පින්වත්නි. ඒ නිසා ඔබ කරන හැම දෙයක්ම කර්මය කියලා කර්මයටම දාලා අත පිහිද ගන්න එපා. මොකද මේ ලෝකේ න්‍යාම ධර්ම කියලා දෙයක්ත් තියෙනවා. මේ ලෝකේ න්‍යාම ධර්ම 5ක් තියෙනවා. අද ඔබ අඹ ඇටයක් පැල කරොත් ඒකෙන් අඹ ගහක් පැලවෙනවා නම් ඒක කර්මය නිසා නෙමෙයි පින්වත්නි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ බීජ න්‍යාමයෙන්. මේ ලෝකේ ඍතු විපර්යාස සිද්ධ වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ කර්මය නිසා නෙමෙයි පින්වත්නි. ඒක සිද්ධ වෙන්නේ උතු න්‍යාමයෙන්. ඒ නිසා හැමදේම කර්මය කියලා කර්මයටම දාලා කට ඇරගෙන බලන් ඉන්න එපා පින්වත්නි. අපිට මේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. මේ කර්මය අපිට පෙරලා ගන්න පුළුවන්. ඇයි පින්වත්නි ඔබ අහලා නැද්ද කර්මය වෙනස් කරගත්ත පුංචි දීගායු කුමාරයා ගැන? දවස් 7න් මැරෙන්න හිටපු මේ දීගායු කුමාරයා වතුර වැටෙලා හිටපු එක කූඹියෙක්ව බේරගෙන අවුරුදු 120ක් වෙන දීර්ඝායුෂ ප්‍රමාණයක් වැළඳුවා. ඔබ අහලා නැද්ද
තමන්ගේ තාත්තව මරලා කල්පයක් අවීචයට යන්න හිටපු අජාසත් රජතුමාගෙන මේ රජතුමා තමන්ගේ කර්මය හොල්ලගෙන අවුරුදු 60000කට විතරක් ලෝකුඹ නිරයකට යනවා පින්වත්නි. ඒ නිසා අපිට මේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. මේ කර්මය වෙනස් කරගන්න පුළුවන්නෙම ධර්මය නිසාමයි පින්වත්නි. කම්මං සත්තේ විභජති. කර්මයමයි සත්වයන් බෙදන්නේ. රූපවත් බව විරූපවත් බව, රෝගී බව නිරෝගී බව, ඥානවත් බව අඥානවත් බව, දුප්පත් පොහොසත් බව මේ දේවල් ලැබෙන්නේ කර්මය නිසා. නමුත් පින්වත්නි ඔබ ලස්සන උනේ කැත උනේ දුප්පත් උනේ පොහොසත් උනේ කර්මය නිසා කියලා ඒ ගැනම හිත ඒ ගැනම තැවි තැවි හිටියොත් ඔබට මේ සංසාරයට පිළිසරණක් හදාගන්න බැරි වේවි. මේ සසරට ඔබට පිහිටක් ලබා ගන්න බැරි වේවි. ඒ නිසයි මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිස්සම්මකාරිනෝ. උත්සාහවන්තයම වීරවන්තයම මේ සංසාරේ ජය ගන්නවා කියලා. පින්වත්නි ඒ නිසා අපිට අපේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. ඔබ ඒකට උත්සාහ කරන්න. නමුත් කිසිම වෙලාවක ඔබ දැනම නම් අකුසල් කර්ම සිද්ධ කරන්න එපා. ඔබ දැනම අකුසල් කර්ම සිද්ධ කරොත් ඔබට උත්සාහ කරලවත් මේ සංසාරයට පිළිසරණක් නම් හදාගන්න බැරි වේවි. උත්සාහ කරලවත් ඔබට මේකෙන් එතර වෙලා යන්න බැරි වේවි. පින්වත්නි ඔබ හිතන්න ඔබ පාරේ යද්දි පුංචි බලු පැටියෙක් වාහනයකට හැප්පිලා මැරුණොත් ඔබ ඒ වාහනේ ආපු කෙනාට බයින්න ගහන්න යනවනම් ඒ කෙනත් එක්ක ඔබ වෛර බැඳ ගන්නවනම් අර සතාගේ කර්මය ගෙවද්දි ඔබ කොයිතරම් අකුසල් කර්ම රැස් කරගන්නවද කියලා. පින්වත්නි ඒ නිසා ඔබ මතක තියාගන්න මේ භයානක සංසාරේ අපිට යන්න වෙන්නේ කර්මයක් එක්ක කියලා. පින්වත්නි මේ ජීවිතේ අපි ඉපදෙනවා, අපි ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේ තමයි ජීවිතේ හැටි. මේ නිසයි මගේ භාග්‍යතුන් වහන්සේ අලබ්බනී අට්ඨාන සූත්‍රයෙන් දේශනා කරන්නේ ජරා ධම්මං මා ජීරති අලබ්බනී අට්ඨාන. අනේ මාව දිරන්න එපා කිව්වට වැඩක් නැහැ. දිරනවාමයි. කාටද පින්වත්නි මෙහෙම වෙන්නේ? සමනේනවා, බ්‍රහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. ශ්‍රමණේක් වේවා, බ්‍රහ්මණේක් වේවා, දෙවියෙක් වේවා, මාරේක් වේවා, බ්‍රහ්මණේක් වේවා, මේ කාට උනත් මේ ලෝක ධර්මතාවය පොදුයි. පින්වත්නි මේ මගේ වචන නෙමෙයි. මේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචන කිසිසේත්ම බොරුවක් වෙන්නේ නැහැ පින්වත්නි. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ කිසිසේත්ම බොරුවක් වෙන්නේ නැහැ කියලා මම නෙමේ එකල රූපශ්‍රීයෙන් අග්‍රභාවයට පත් වෙලා හිටපු අම්බපාලී වැනි රහත් උත්තමාවියන් පවා දේශනා කළ තියෙනවා. කාලකා බඹරවන්න සාදිසා වෙල්ලි තග්ගා මම මුද්දජාහෝ තේ ජරාය සානවාක සාදිසා සත්‍යවාදී වචනං අනඤ්‍යතා. පෙරමගේ කෙස් කලඹ බඹරුන්ගේ පැහැයට සමානවයි තිබුණේ. කෙලවර දක්වාම රැලි ගැහුණු මනහර කෙස් කලඹක් තමයි මට තිබුණේ. හැබැයි දැන් තේ ජරාය සානවාක සාදිසා. දැන් මහලු භාවයට පත් වෙලා ජරා භාවයට පත් වෙලා හරියට හන වැහැරි වගේ වෙලානේ මගේ මේ කෙස් කලඹ කියලා සිහිපත් කරලා සත්‍යවාදී වචනං අනඤ්‍යතා. සත්‍යවාදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය නම් ඒකාන්ත සත්‍යක්මයි. උන්වහන්සේගේ වචනය නම් කිසිසේත්ම බොරුවක් වෙන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. වාසිතෝව සුරභී කරණ්ඩකෝ පුප්ප පූරෝ මම උත්තමංගජෝ තං ජරාය සසලෝම ගන්ධිකං සත්‍යවාදී වචනං අනඤ්‍යතා. පෙරමගේ කෙස් කලඹ මලින් ගවසන ලද්දේ සුවඳැති පුංචි කරඬුවක් වගේ තිබුණේ. හැබැයි දැන් ජරා භාවයට පත් වෙලා මහලු භාවයට පත් වෙලා තං ජරාය සසලෝම ගන්ධිකං හරියට මහලු හාවුන්ගේ ලොම් වගේ හරීම දුර්ගන්ධයි කියලා සිහිපත් කරනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය නම් සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. කානනංව සහිතං සුරෝපිතං කොච්ච සුචිවිචි තග්ග සෝබිතං තං ජරාය විරලං තහින් සත්‍යවාදී වචනං අනඤ්‍යතා. මනවින් වැවිච්ච උයනක් වගේ වුණු මගේ මේ කෙස් කලඹ පණාවෙන් රන් කූරෙන් විතරයි මම අවුල් ලිහුවේ. මනාව අග ඇති මගේ මේ කෙස් කලඹ දැන් තං ජරාය විරලං තහින් හිස කෙස් තැන ගැලවී ගිහින් තියෙනවනේ කියලා සිහිපත් කරනවා.
සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය නම් ඒකාන්ත සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. පින්වත්නි, සිහිපත් කරනවා පෙරමගේ ඇහි බැමි. සිත්තරෙකු විසින් මනාව අඳින ලද රේඛා දෙකක් වගේ ලස්සනයි. හැබැයි දැන් ජරා භාවයට පත් වෙලා ඒ ඇහි බැමි දෙක අග රැලි වලින් යුක්ත වෙලා එල්ලා වැටිලා තියෙනවනේ කියලා සිහිපත් කරනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. නව යෞවනයේදී මගේ නාසය සියුම්ව උස්ව සෙසු අවයව වලට ගැලපෙන පරිදි මනහරව පිහිටලා තිබුණා. හැබැයි දැන් ජරාවෙන් ඒක කිලිටි වී ගිහින් තියෙනවා. හැකිලී ගිහින් තියෙනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනය ඒකාන්ත සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. පින්වත්නි, පෙරමගේ කන්පෙති මනවින් සකස් කරන ලද මනවින් ආලේප කරන ලද රත්තරන් වලලු දෙකක් වගේ තිබුණේ. හැබැයි දැන් ජරාවට පත් වෙලා මහලු භාවයට පත් වෙලා කන්පෙති එල්ලා වැටිලා තියෙනවා. අග රැලි වලින් යුක්ත වෙලා තියෙනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා පෙරමගේ දිගුවන් නෙත් දෙක කැලුම් විහිදුවන ලද්දේ හරියට නිල් මැණික් දෙකක් වගේ බැබලි බැබලි තිබුණේ. නමුත් දැන් ජරා භාවයට පත් වෙලා ඒ දිගු නෙත් දෙක බොර පැහැගැන් විලානේ මඩ පැහැගැන් විලානේ කියලා සිහිපත් කරනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. පින්වත්නි, බලන්න මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ කිසිසේත්ම බොරුවක් වෙන්නේ නැති හැටි. පෙරමගේ මනහර වූ දත් පෙළ හරියට කෙසෙල් ගොබයක පැහැයට සමානමයි මනහරව පිහිටා තිබුණේ. නමුත් දැන් ජරා භාවයට පත් වෙලා තේ ජරාය ඛණ්ඩිතාච පීතක දත් දිරලා කැඩිලා ගිහින් කහ පැහැ ගැන්විලානේ කියලා සිහිපත් කරනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒකාන්ත සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. කාන නම් හි වන සණ්ඩචාරිනී කෝකිලාව මధుරන් නිකෝජිහං. පෙරමගේ කෝකිලාවියකගේ වගේ කෙවිලියකගේ වගේ තිබුණු කටහඬ තං ජරාය කලිතං තහින් තහින් දත් කැඩිලා බිඳිලා ගිහින් නිසා ජරා භාවයට පත් වෙලා නිසා හඬ තැන තැන පැටලෙනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒකාන්ත සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. පෙරමගේ අත් දෙක මනවින් ඔපමට්ටම් කරන ලද මුදු වලින් සරසන ලද්දේ බැබලි බැබලි තිබුණේ. නමුත් දැන් ජරා භාවය නිසා ඒ අත් දෙක හරියට ගස් දෙකක මුල් කෑලි දෙකක් වගේ රාබු වල වගේ නේ කියලා සිහිපත් කරනවා. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනේ සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. එදිසෝ අහු අයං සමුස්සයෝ ජජ්ජරෝ බහු දුක්ඛාන මාලයෝ සෝ පලේප පතිතෝ ජරාගරෝ සත්‍යවාදී වචනං අනඤ්‍යතා. දැන් මගේ මේ කය ජරා භාවයට දුක්ඛ භාවයට වාසස්ථානයක් වෙලයි තියෙන්නේ. හරියට මගේ මේ කය ආලේප රහිත දිරපු වැටෙන්නට ලංවුණු ගෙයක් වගේ වෙලයි තියෙන්නේ. සත්‍යවාදී වචනං අනඤ්‍යතා සත්‍යවාදී වූ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනය කිසිසේත්ම බොරුවක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය නම් ඒකාන්ත සත්‍යක්මයි කියලා සිහිපත් කරනවා. පින්වත්නි, මේවා අරගෙන කියවලා බලන්න. තේර ගාථාවල, තේරි ගාථාවල මේ ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගත්ත මුනිවර මුනිවරියන්ගේ කතාව හරි ලස්සනට සිහිපත් වෙනවා. පින්වත්නි, මේක බොරුවක් නෙමෙයි. මේ තමයි ලෝක යථාර්ථය. අපිට මේකට අනිවාර්යයෙන්ම මූණ දෙන්නම සිද්ධ වෙනවා. මේක බොරුවක් නෙමෙයි. මේක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. මේ තමයි ජීවිතයේ ස්වභාවය. යම් කෙනෙක් මේ ස්කන්ධ සංඛ්‍යාත රෝග නිදානයක් බඳු පංචස්කන්ධේ තියාගෙන මේකේ ලස්සන ලෝකයට පෙන්වන්න හදනවනම්, මේක පෝෂණය කරන්න හදනවනම්, ක්‍රීම් පවුඩර් ටිකක් ගාලා මේකේ ආදීනවය වහන්න හදනවනම්, පින්වත්නි, ඒ අවිද්‍යාවම මිස, මුලාවම මිස, මෝඩකමම මිස, බාලකමම මිස, රැවටීමම මිස, අඥානකමම මිස, අශෘතවත් පෘථග්ජන කමම මිස, ආර්ය ධර්මයේ නොදන්නා කමම මිස
වෙනත් නම් කුමක්ද පින්වත්නි? මේ අනිත්‍ය වූ, දුක්ඛිත වූ, අනාත්ම වූ මේ ශරීරයේ පිළිකුල්භාවයේ, ජරා ස්වභාවය ඇඳුම් කෑල්ලකට නම් වහන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ජරා ජීර්ණ වූ මේ සත්වයා, දුබල වූ ස්කන්ධ සහිත සත්වයා ක්‍රමෙන් මරණය කරා ලංවත්ම සිහිපත් කරනවා. මේ සත්වයාගේ ශරීරයේ තියෙන වාත, පිත්, සෙම් කියන මේ තුන්දොස් කිපිලා ඇවිල්ලා හරියට පොළු වලින් තලන්නාක් මෙන්, හුල් වලින් අනින්නාක් මෙන්, ඇඟමස් උගුල්ලන්නාක් මෙන්, අතපය ගලවන්නාක් මෙන්, ගින්නෙන් දවන්නාක් මෙන් මේ සත්ව సంతානෙ පෙළන්න ගන්නවා කියලා. මරණයට ලංවත්ම ඝන වූ සෙම නැගී ඇවිත් මේ ආස්වාස ප්‍රාස්වාස මාර්ගයේ අවුරනවා කියලා කියනවා පින්වත්නි. එහෙම වුණාම මේ කෙනාට මහත් උත්සාහයකින් තමයි හුස්ම ගන්න සිද්ධ වෙන්නේ. එහෙම භයානක හඬක් නංවමින් ආයාසයකින් හුස්ම ගද්දි තමයි අපි ඒ සත්වයාට කියන්නේ පණ අදිනවා කියලා. පින්වත්නි, මේ ලෝකේ මරණ බය තරම් විශාල වූ අන් බයක් නම් තවත් නැහැ කියලා කියනවා. යම් හේකින් මේ මරණයෙන් බේරෙන්න මේ සත්වයාට පුළුවන් නම් මේ ජීවිත කාලෙම රැස් කරපු ධනය වුණත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කරන්න දෙපාරක් නම් හිතන්නේ නැහැ කියලා කියනවා පින්වත්නි. පින්වත්නි, මේ තමයි මරණයේ හැටි. මේ මරණය ඔබට, මට, අපි හැමෝටම උරුමයි. මේ මරණය ඔබට, ඔබේ අම්මට, තාත්තට, දරුවට, නෑදෑයට මේ හැමෝටම උරුමයි. ඔබ ඒක දන්නවා. නමුත් පින්වත්නි, ඔබ මේකට හිතින් කාල නියමයක් පනවගෙන ඉන්නවා. ඔබට අවුරුදු 30යි නම් ඔබ විශ්වාස කරනවා අඩුම තව මට අවුරුදු 30ක්වත් ජීවත් වෙන්න තියෙයි කියලා. ඔබේ දරුවා පොඩි නම් ඔබ විශ්වාස කරනවා මේ දරුවා ලොකු වෙලා, විවාහ වෙලා, දරුවෝ හදලා, රැකියාවක් කරලා වයසට ගිහින් තමයි මැරෙන්නේ කියලා. ඔබට අවුරුදු 70ක් 80ක් වුණත් පින්වත්නි, ඔබ විශ්වාස කරනවා මට තව අවුරුදු 2ක්වත් ජීවත් වෙන්න තියෙයි කියලා. මේ තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. මේ තමයි පින්වත්නි සත්වයාගේ තියෙන මුලාව. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. අදම වීරය කරන්න පින්වත්නි. කවුද දන්නේ අපි හෙට මැරෙයිද කියලා? මාරයත් එක්ක කිව්සුම් නම් ගහන්න බෑ පින්වත්නි. ඔබ මේ බණපද ටික අහලා ඉවර වෙන්න කලින් ඔබ මැරිලා වැටෙන්න පුළුවන් පින්වත්නි. වෙන්න බෑයිද? පුළුවන් පින්වත්නි. වතුර වීදුර කටේ තියාගෙන මිනිස්සු මැරෙනවා නම් බණ ටික දේශනා කර කර ඉඳලා ස්වාමින් වහන්සේලා පඩික්කමට කෙල ටික ගහන්න නැමිලා ඉතුරු ධර්ම දේශනාව කරන්න කොන්ද කෙලින් කරගන්න උනේ නැත්නම් තවත් මොන කතාවද පින්වත්නි? ඔබ අඩියක් තියලා ඊළඟ අඩිය ගන්න කලින් ඔබේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඔබ රැට කන කෑමක අපත්‍ය වෙලා ඔබේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අද රැට ඔබ පරිස්සමෙන් නිදා ගන්න පින්වත්නි. ඔබේ ඔය පියාගත් S2 හෙට උදේ වෙද්දි ඇරෙන්නේ නැති වෙන්න පුළුවන්. සදහටම ඔය ඇස් පියවිලා තියෙන්න පුළුවන් පින්වත්නි. අද ඔබේ ඔය ඔඩොක්කුවේ ඉන්න දරුවා ඉස්කෝලේට පන්තියට ගියාම ඔබේ මූණෙන් බල ගියාට, ඔබට අතවනල ගියාට ඔය දරුවා කවදාවත් ආපහු ගෙදරට නොඑන්න පුළුවන් පින්වත්නි. ඔබ ඇස් පිල්ලමක් ගහලා ඉවර වෙන්න කලින් ඔබේ උප්පත්තිය වෙනත් භවයක තියෙන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා අපි මැරෙනවා කියලා දැනගත්තට ඒක වෙන්නේ කවද්ද, කොහෙදිද, කොතනද, කීයටද අපි මේක දන්නේ නැහැ පින්වත්නි. බලන්න පින්වත්නි, අද මල ගෙදරක ගියත්, මල ගෙදරක ගිහින් බැලුවත් ඒකෙත් තියෙන මුලාවම විතරයි. මේ ළඟදී අපි අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක මල ගෙදරකට වැඩම කරා. ගිහින් බැලුවහම දැක්කේ මිනිය වටේ මහ හයියෙන් අඬ ඉන්න මිනිස්සු ටිකක් විතරයි. මම බැලුවා මේසා වයසට ගිහිල්ලා හිටපු, මේ තරම් ලෙඩ වෙලා හිටපු, මේ තරම් අවුරුදු 70කට වඩා ආයුෂ වළඳපු මේ අම්මා කෙනෙක්ගේ මරණය ඉස්සරහා ඇයි මේ දරුවෝ, මේ ඥාතීන් අඬන්නේ කියලා ගිහින් බැලුවහම පින්වත්නි දැක්කේ අකමැත්තෙන් වුණත් මේ ටික කියන්න වෙනවා. ඒ අය ඇඬුවෙම ඇයි අම්මේ අපිව දාලා ගියේ? කවද්ද අම්මේ අපිට ආයෝව දකින්න ලැබෙන්නේ? කවුද මට චූටි පුතා කියන්නේ? මේ වගේ ගොඩක් දේවල් ඇහුණ පින්වත්නි. මේක මේ මල ගෙදර විතරක් නෙමෙයි. අද ඔබේ දිහා මල ගෙදරක් වුණත් ඔබ බලන්න ඔබේ කටිනුත් ওই වචන ටිකම නෙමෙයිද පිට වෙන්නේ කියලා. පින්වත්නි මේක මහ මුලාවක්. පින්වත්නි ඔබ බලන්න මේ අය අඬන්නේ
ඒ මැරිච්ච අම්මා ගැන දුකටද? එහෙමත් නැත්නම් තමන්ගේ සැප වේදනාව ඒ අම්මගේ මරණයෙන් කෙලවර වෙච්ච නිසා ඒ දුකට දඬන්නේ කියලා. මං කියන්නේ නෑ පින්වත්නි ඔබට ඔබේ අම්මගේ ಗುಣ මතක් නොවුණා කියලා. මං කියන්නේ නැහැ ඔබට ඔබේ තාත්තගේ ගුණ මතක් නොවේවි කියලා. නමුත් මේ බුද්ධෝත්පාද කාලේ ඔබේ අතපය හතරත් එක්ක ඔබව පෝෂණය කරලා හරි අමාරුවෙන් ඔබ උස්මහත් කරපු අම්මා නෙමේ. එහෙම හදපු තාත්තා නෙමේ කියලා ඔබේ ඇස් වලින් කඳුලක් එනවා නම් පින්වත්නි යම් තාක් දුරකට ඒක සාධාරණයි. නමුත් මේ වෙනකන් මං කිසිම මලගෙදරක කිසි කෙනෙක් අඬනවා ඇහිලා නැහැ පින්වත්නි මට. අම්මේ ඔයා නිවන් දැකලා නෙමේ මැරුණේ. ඒ නිසා මේ වෙනකොට പ്രേත ලෝකෙකවත් දුක් විඳිනවද? ඇයි පින්වත්නි ඔබ අහලා නැද්ද? ලෝභේන සත්තා යේ ගුයේන පෙත්ති විසයන් උපජ්ජಂತಿ. ලෝභයෙන් සත්වයා බොහෝ විට මරණින් මත්තේ උප්පත්තිය ලබන්නේ පෙත්ති විසයන් പ്രേත ලෝකේ. පින්වත්නි ඔබ මට චෝදනා කරන්න එපා. මේ මගේ වචන නෙමේ. මේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ වචන. මං අහලා නැහැ කිසි කෙනෙක් අඬනවා තාත්තේ ඔයා නිවන් දැකලා නෙමේ මැරුණේ. ඒ නිසා මේ වෙනකොට අපායේ ගිනි දැල් මැද දුක් විඳිනවද කියලා. ඇයි පින්වත්නි? ද්වේෂයෙන් සත්වයා බොහෝ විට මරණයෙන් මත්තේ උපදින්නේ නිරේ. මං අහලා නැහැ කිසි කෙනෙක් අඬනවා පුතේ ඔයා මේ වෙනකොට තිරිසන් ලෝකෙකවත් දුක් විඳිනවද කියලා. මොකද පින්වත්නි මෝහෙන් සත්වය බොහෝ විට උප්පත්තිය ලබන්නේ තිරිසන් ලෝකේ. පින්වත්නි මේ තමයි ඇත්ත. ඔබ හිතන්න ඔබ ওই සාලේ මැද ඔබේ මැරිච්ච ඥාතියාගේ මිනිය තියාගෙන උදේ දවල් රැ නැතුව අඬ අඬ ඉද්දි ඔබේ ওই ඥාතියා මధుරයෙක් කියලා උප්පත්තිය ලැබලා ඔබේ නිවසේම හිටියොත් එතකොට ඒ සතා දන්නේ නැහැ මේ ඉන්නේ මගේ පෙර භවයේ දරුවෝ මේ මගේ පෙර භවයේ ඥාතීන් කියලා. එහෙම වුණාම ඒ සතා ඒ වෙලාවේ සතාට තියෙන මధుර මානසිකත්වයක් ඒ වෙලාවේ ඒ සතා ඇවිල්ලා ඔබේ ඇඟේ වැහුවොත් ඔබ අඬ අඬම එක අතකින් ඒ සතාට ගහනවා. එහෙම වුණොත් ඔබ හින්දා ඒ සතා ඊළඟ භවෙත් උප්පත්තිය ලබනවා. කෝඹියෙක් වෙලා ওই ඥාතිය උපත ලැබුවොත් ඔබේ සෙරප්පු දෙකටම පෑගිලා ඊළඟ භවයේ ඔබ නිසා මැරිලා ගිහින් උප්පත්තිය ලබයි පින්වත්නි. මේ තමයි ඇත්ත. පාංශ කෝලෙන් පස්සේ ස්වාමින් වහන්සේලා වැඩියහම ඔබ ওই මිනිය සොහනට අරන් යන්න හදන වෙලාවේ කෑ ගගහ හඬනවනම් විලාප තියනවනම් සිහි නැතුව අඬනවනම් පින්වත්නි මං කියන්නේ ওই පින්වතුන්ලා ওই මිනිය දවස් 3ක් විතර ওই ගෙදර තියලා යන්න. ඕක ඉදිමෙන්න ගත්තහම ෆෝමලින් වල සැර ඉවර වෙලා ගඳ ගහන්න ගත්තහම කුණු වෙන්න ගත්තහම මස් දිය වෙන්න ගත්තහම පණුව ගහන්න ගත්තහම ඔය එපා කිව්ව මිනිස්සුම දවසක සොහොනේ වලක් හාරලා ওই මිනිහ දාලා වල දාලා අප්පිරියාවට නහය වහගෙන කෙල ගගහ ගෙදර එයි පින්වත්නි. බලන්න පින්වත්නි ඔබ කොයි තරම් බොරුවක්ද කරන්නේ කියලා මේ ලෝකෙට. ඔබ ඔය ලෝකෙට පේන අඬ අඬ බොරුවක් කරන වෙලාවේ ඔබ කල යුත්තේ ඔබේ දරුවව ළඟට අරගෙන පුතේ මේ මැරිලා ඉන්නේ මගේ අම්මා. එයා තව ටික වෙලාවකින් සොහනේ වල දානවා. කවදා හරි ඔයාගේ අම්මටත් මේ ටික වෙන්නේ. කවදා හරි ඔයාටත් පුතේ මේ ටිකමයි වෙන්නේ කියලා මේ ලෝක යථාර්ථය මේ ජීවිතය ගැන දරුවට කියලා දෙනව විනා ඔබ මහ හයියෙන් ඔය මැරිච්ච මල කඳක් ඉස්සරහා ලෝකෙට පේන බොරුවට ඇඬුවොත් කවදා හරි ඔබේ දරුවත් ඔබ මැරුණහමත් ඕකම කරයි. ඊට පස්සේ ඔබත් සොහනේ වල දාලා ඇවිල්ලා මලබත උයලා හත් දවස් දානෙට hina වෙවි දානෙට කුයයි. දානෙට එන කෙනෙක් එක්ක හරි කාඩ් කුට්ටමක් අරන් සෙල්ලම් කරයි පින්වත්නි. මේ වගේ බොරුකාරයෙක් කරන්න එපා ඔබේ දරුවත්. ඔබ වගේ මේ සංසාරේ අතරමං කරන්න එපා ඔබේ දරුවත්. පව්වේ අහිංසක ජීවිත. පින්වත්නි ඔබ හිතලා බලන්න ඔබ මැරිලා ගිහින් තිරිසන් ලෝකෙකවත් උප්පත්තිය ලැබුවොත් මොනව වෙයිද කියලා. මේ තිරිසන් ලෝකේ දුක අපිට පේන්න තියෙනවා. මනුස්ස ස්කන්ධ දුකට වඩා මේ තිරිසන් ලෝකේ දුක හරිම දුක්ඛදායකයි පින්වත්නි. ඔබ හිතන්න ඔබට තිරිසන් ලෝකයකට යන්න වුණොත් කොයිසා දුකක් විඳින්න වෙයිද කියලා. මේ තිරිසන් ලෝකේ අපේ ඇස් වලට පේන්න තියෙනවා. මේ තිරිසන් ලෝකේ දුක මනුස්ස ලෝකේ ස්කන්ධ දුකට වඩා හරිම දුක්ඛදායකයි. මේ අයට බඩගිනි කියලා හොයාගෙන
කන්න තරම් සිහිනුවණක් නැහැ. කොහෙන් හරි කැම ටිකක් ලැබුණ නැත්තම් සාගින්නේ පෙලෙන්න වෙනවා. අවුවට පිච්චෙන්න වෙනවා. වැස්සට තෙමෙන්න වෙනවා. මුළු ජීවිත කාලෙම මේ විදිහට දුක් විඳින්න වෙනවා පින්වත්නි. මේ අයට සතුරන් වැඩි. බලවන්තයා විසින් දුර්වල සත්‍යව අල්ලගෙන විනාශ කරලා දානවා. ඒ නිසා නිතරම මරණ බියෙන් සැඟවිලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. කොයිතරම් සැඟවුණත් බලවන්තයා විසින් මේ සත්තු අල්ලගෙන හඬව පණ පිටින් මස් ඉරාගෙන කනවා කියලා කියනවා පින්වත්නි. මේ සතෙක්ට තුවාලයක් ඇවිල්ලා ඒක උත්සන්න වෙලා ඇදගෙන වැටුනොත් මස් කන්න ඇස් උපුට ගන්න ලේ බොන්න එන තවත් සත්තු ඇරෙන්න වතුර පොදක් දෙන්න ඥාතියෙක් නම් ඔවුල් ළඟ නැහැ පින්වත්නි. ඔබ බලන්න ඔබේ සෙරප්පු දෙකටම පෑගිලා මැරෙන පුංචි කුඹි වැනි සත්තු කී දෙනෙක් ඉන්නවද කියලා. ඔබ දැකලා නැද්ද වැස්සට මිදුලෙන් මතුවෙන පුංචි මෙරු කියලා සත්තු జాතියක් එක දවසයි ඒ අයගේ ආයුෂ. උදේ බලද්දි මේ අය සමහර අය තටු කැඩිලා, සමහර අය මැරිලා, සමහර අය පණ පිටින් දඟලනවා. ලොකු සත්තු ඇවිල්ලා මේ අයව අල්ලගෙන කනවා. සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි. ටික වෙලාවක් යනකොට මේ අය මැරිලා ගඳ ගහනවා කියලා ඉදලෙන් එකතු කරලා වලක් කපලා වල දානවා. ඔබ හිතන්න මෙතන පණ තියෙන සත්තු කී දෙනෙක් පණ පිටින් වැළලෙනවද කියලා. සමහර මිනිස්සු ඉදලට එකතු කරලා ලාම්පු තෙල් ටිකක් දාලා ගිනි තියනවා පින්වත්නි. ඔබ බලන්න එතකොට පණ පිටින් කී දෙනෙක් මෙතන පිච්චෙනවද කියලා. ඔබට මේ වගේ තිරිසන් ආත්ම භාවයක් ලැබුණොත් ඔබ එපා කියන්නද? ඔබට පුළුවන් ද නඩු දාන්න ගිහිල්ලා? පින්වත්නි ඔබ දැකලා නැද්ද? ඉටිපන්දමක් පත්තු කරත් මේ ඉටිපන්දම් දැල්ලට එන පුංචි සත්තු දැල්ලට බාගෙට පිච්චිලා වටේ තියෙන රත් වෙච්ච ඉටි ටිකට වැටිලා මැරිලා යන විදිහ. අද පොළවට උදැල්ලක් ගැහුවත් කී දෙනෙක් ගැඩවිල්ල වගේ පුංචි සත්තු දෙකට මැදින් කැපිලා යනවද බලන්න පින්වත්නි. ඒ මුකුත් ඕනේ. ඔබ බලන්න ඔබේ ශරීරයේ 80 කුලයක පණුවෝ ඉන්නවා කියනවා. 80 දෙනෙක් නෙමෙයි 80 කුලයක. ඔබට එක් කෙනෙක් වෙන්න සිද්ධ වුණොත් ওই ජරා ගොඩේම ඉපදිලා ජරා ගොඩේම තමන්ගේ වර්ගය බෝ කරලා ජරා ගොඩේම ජීවත් වෙලා ඕකෙම මැරිලා යන්න වෙයි. ඉර එළියවත් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. මේ තමයි තිරිසන් ලෝකයේ දුක. ඔබ හිතන්න ඔබට പ്രേත ලෝකයකට යන්න උනොත් මොන වගේ දෙයක් වේවිද කියලා. පින්වත්නි මේ പ്രേතයෝ කියලා කියන්නේ හරියට අහසේ අකුණක් ගහනවා වගේ කැඩපතක ඡායාරූපයක් පහළ වෙනවා වගේ කර්ම බලයේ හේතුවෙන් ඕපපාතිකව පහළ වෙන සත්ත්ව කොට්ටාසයක්. දිවස් ඇත්තා වූ ලක්කන මහරහතන් වහන්සේ ගිජුකුල පවුව සමීපයේදී പ്രേතයන් වර්ග 21 දෙනෙක් දකිනවා කියලා සිහිපත් කරනවා. මේක ලක්කන සංයුක්තයේ තියෙනවා. ඇට සැකිල්ලක් වගේ പ്രേතයෝ, ඇට නැති මස් වැදල්ලක් වගේ പ്രേතයෝ, ශරීරයේ කොතනකවත් සම නැති പ്രേතයෝ, හිසත් එක්කම අසුචි වලවල් වල එරිච්ච പ്രേතයෝ, දෑතින් අසුචි අරගෙන අනුභව කරන പ്രേතයෝ, මේ වගේ බොහෝ പ്രേත කොට්ටාස ගැන මේකේ තියෙනවා. පින්වත්නි මේ අය ගින්නෙන් දැවෙනවා, සත්වයන් විසින් කොටාගෙන කනවා, ආයුධ වලින් කැපෙනවා. ඒ නිසා අඬා ආකාශයේ එහාට මෙහාට ගමන් කරනවා කියලා කියනවා. පින්වත්නි මේ තමයි പ്രേත ලෝකේ දුක. මනුස්ස ලෝකේ දුක ඔබට කියන්න ඕනේ. ඔබ මේ වෙනකොටත් එක අත්දැකීමින් ඉන්නවා. තවත් ඔබට තේරලා නැත්තම් යන්න පිළිකා රෝහලකට, යන්න මානසික රෝහලකට. එතකොට ඔබ තවත් හොඳට තේරෙයි මේක. පින්වත්නි තව කියනවා නම් තියෙනවා නරකය, අසුර අපාය. මේ අසුර අපාය තමයි පින්වත්නි කාල කංජික කියන දුක්ඛිත പ്രേත කොට්ටාසේ ජීවත් වෙන්නේ. මෙහෙම කිව්වහම ඔබට හිතෙනවා ඇති දිව්‍ය ලෝකයකටවත් ගියා නම් හොඳයි කියලා. මේ දිව්‍ය ලෝකෙත් දෙවිවරු චක්ෂු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ෂඩ්ද්වාරයන්ගෙන් 11 ගින්නකින් දැවෙනවා කියනවා. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් මේ අය දැවෙනවා කියනවා. මේ අයගේ කුසල කර්ම ඉවර වුණාම දිව්‍ය ලෝකයෙන් චුත වෙන පෙර නිමිති මේ අයට පහළ වෙනවා. ඊට පස්සේ මේ අය ශෝක ගින්නෙන් දැවෙන්න ගන්නවා. දිව්‍ය ලෝකයෙන් චුත වෙලා ආපහු
නිරයට, പ്രേත ලෝකයට, තිරිසන් ලෝකයට, සමහර විට ආපහු මනුස්ස ලෝකයට වැටිලා අර විදිහටම දුක් විඳ විඳ සංසාරේ ගහගෙන යන සත්වය කොටාසයක් වෙනවා පින්වත්නි. ඒ නිසා පින්වත්නි මේ භයානක සසර දැකලා මේ භයානක සසරට ඔබ කලකිරෙන්න, මේ දුර්ජන රූපයට කලකිරෙන්න, මේ අවිනිශ්චිත ජීවිතයට කලකිරෙන්න පින්වත්නි. එහෙම වුණොත් නිබ්බින්දන් විරජ්‍යති. ඔබ කලකිරුණොත් මේකට නොඇලේ. ඇලෙන්නේ නැති වුණොත් විරජ්ජන් විමුච්ඡති. නොඇලුනොත් ඔබ මේකෙන් මිදෙනවා. එතකොට ඔබේ කතාව ඉවරයි මෙතනින්. පින්වත්නි, මේසා දහම් පණිවිඩයක්, මේ ලෝක යථාර්ථය බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කළ තියෙන වෙලාවේ, මේසා නිරවුල මේක ඇහෙන වෙලාවේ බලන්න ඔබ මොනවද කර කර ඉන්නේ කියලා. මේ ධර්මයේ ආශ්චර්ය දැකලා තමයි ආලවක යක්ෂයා, කසී භාරද්වාජ, ජානුසෝනි, අචේල කස්සප වගේ බොහෝ දෙනා කියන්නේ අභික්කන්තම් භෝගෝතම, අභික්කන්තම් භෝගෝතම. ආශ්චර්යයි ස්වාමීනි, ආශ්චර්යයි. සෙය්‍යතාපි භෝගෝතම. කොයිසා ආශ්චර්යයිද ස්වාමීනි. නික්කුච්චිතං වා උක්කුච්චෙය්‍ය. ජටිකුරු කරලා තිබ්බ දෙයක් උඩිකුරු කරා වගේ ස්වාමීනි. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබ්බ දෙයක් ඇරලා පින්නවා වගේ ස්වාමීනි. මූල් හස්සවා මග්ගං ආචික්කෙය්‍ය. පාර වැරදිච්ච කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ ස්වාමීනි කියලා. මේ ධර්මයේ ආශ්චර්ය දැකලා තමයි පින්වත්නි මේ අය මේක කියන්නේ. අපිට වැරදිලා තිබ්බ, පැටලිලා තිබ්බ ජීවිතේ කෙලින් කරපු උතුමාණන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක යථාර්ථය, මේ ධර්ම පරයය ලෝකෙට දේශනා කළ තියෙන වෙලාවේ ඔබ ඒ දුවන රේස් එකෙන් අතර වෙලා මේක අවබෝධ කරගන්න බලන්න පින්වත්නි. බුද්ධ ධම්ම සංඝ කියන මේ වචන තුන ඇහෙන වෙලාවේ මේක තේරුම් අරන් මේක මෙනෙහි කරමින් මේකෙන් මිදලා යන උත්සාහ කරන්න පින්වත්නි. ඔබට ඔය ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් මේ ධර්මය අවබෝධ කරගෙන අග්‍රඵලය ලබාගෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගෙන මේ ලෝකෙන් එතර වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සක්්‍ය කුමාර වරු සුකුමාලෝ ලක්ඛන චිත්තිත පුඤ්ඤ